පින්වතුනි දෙව්රම් වෙහෙරෙහි තුල්ලතිස්ස කියලා භික්ෂූන් වහන්සේ නමක් වාසය කළා. මේ භික්ෂූන් වහන්සේ රජ කුලයේ නෑ සම්බන්ධකම් තිබුණු කෙනෙක්. උන්වහන්සේ මහලු වෙලා තමයි පැවිදි බවට පත් වුණේ. ඉතින් මේ භික්ෂූන් වහන්සේගේ මව සහ සුද්ධෝදන මහරජතුමා සහෝදර සහෝදරියෝ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නැන්දනියගේ පුතා තමයි මේ භික්ෂුව. ඒ භික්ෂුව වයසින් මහලු වුණාට ගුණධර්ම වලින් නම් කිසිම මහලුකමක් නැහැ. ගුණධර්ම බොහෝම අඩු කෙනෙක්. ඒ වගේම උඩඟුකමත් ඊටාම තරුණයි. ගොඩාක් උඩඟුකමින් යුක්තව තමයි වාසය කළේ. මොකද ඒකට හේතුව බුදුරජාණන් වහන්සේගේ සහ කැත් කුලයේ රජ කුලයේ නෑ සම්බන්ධකමක් තිබුණු නිසා. ඉතින් මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේට ලැබෙන මියුරු දේවල් වලින් මිහිරි දේවල් වලින් රිසිසේ යැපෙමින් තරව වැඩිච්ච සිරුරක් ඇතිව නිතරම වැඩ සිටියේ වුවටැන් ශාලාවෙහි. මේ භික්ෂූන් වහන්සේ මහත් තෙරුන් වහන්සේලාට පවා ගරු කරේ නැහැ. ඒ වගේම අර රජ කුලයේ නෑ සම්බන්ධකමක් තියෙනවා කියන කාරණාව මුල් කරගෙන එයින් තෙදවත් වෙලා තමයි වාසය කළේ. වෙහෙරට වැඩම කරන මහා තෙරුන් වහන්සේලා මේ භික්ෂුව මහා තෙරණමක් කියලා හිතුවා. අපිට වඩා පැවිද්දෙනුත් වැඩිමහලු මහත් තෙරුන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා හිතුවා. එහෙම හිතලා මේ භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා කරන්න ඕනේ වතපිළිවෙත අහලා බලලා ඒ සියල්ලම කළා. ඉතින් ඒ හැම වෙලාවකම මේ තුල්ලතිස්ස කියන භික්ෂූන් වහන්සේ නිසල්මන්ව සිටියා. තමන් වහන්සේ මේ මහතෙරුන් වහන්සේලාට වඩා පැවිද්දෙනුත් බාලයි කියන බව දැනගෙනම මේ භික්ෂූන් වහන්සේ නිසල්මන්ව හිටියා. ඉතින් මේ භික්ෂූන් වහන්සේගේ මෙම නිසරු හැසිරීම් රටාව මේ නිසරු පැවතුම් ගැන දැනගෙන හිටපු තරුණ භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේට දොස් කිව්වා. කිව්වා ගරු කරන්න ඕනි වැඩිමහලු තෙරුන් වහන්සේලාට ගරු නොකරන එක බොහොම වරදක් කිව්වා. ඒ වගේම උන්වහන්සේලාට සුළු වතක් පවා නොකරලා උන්වහන්සේලා ලවා වතපිළිවෙත කරගන්න එක ගැන මේ භික්ෂූන් වහන්සේට නිග්‍රහ කළා. නිගා කළා. ඉතින් අන්න ඒ කතාවට මේ මහලු භික්ෂුව හොඳටම කිපුණා. ඉවසීමක් නැති වුණා. හොඳටම තරහ ගියා. ඉතින් අන්න ඒ වෙලාවේ ඇහුවා ඔබ මාව හඳුනන්නේ නැද්ද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ පින්නතුනි මේ භික්ෂූන් වහන්සේ බොහොම දුක්මුසු විලසින් බොහොම තරහින් බුදුරජාණන් වහන්සේ වෙතට ගියා. ගිහිල්ලා මේ ගැන පැමිණිලි කළා. අන්න ඒ වෙලාවේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කළා මේ භික්ෂූන් වහන්සේට. වැඩිහිටියන්ට වත් නොකරන එකද බොහෝ දෙනා නිතර රැස් වෙන වෙහෙර මැද්දේ තියෙන උවටන් හලෙහි නිකරුණේ හිඳින එකද වරදක් කියලා දේශනා කළා. ඒ වගේම වැඩිහිටියන් නොපිළිපැදීම හා වත නොකිරීමත් වරදක් කියලා දේශනා කළා. අන්න ඒ වරදෙන් මිදෙන්න නම් සංඝයා කමා කරගත යුතුයි කියලා අපේ භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුවට වදාලා. නමුත් පින්වතුනි මේ භික්ෂුව නම් ඒ උතුම් බුදු වදන පවා නොසලකා හැරලා කරපු වැරැද්ද පිළිගන්න අකමැත්තෙන් අකීකරුවම හිටියා. අන්න ඒ වෙලාවේ පින්වතුනි අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවගේ මේ වගේම රළු පරළු ගති ඇති පෙර පුවතක් පවසලා කරපු වැරැද්ද පිළිගන්න එකේ අගය පෙන්වලා දුන්නා. අක්කොච්චි මං අවති මං අජිනි මං අහාසිමේ යේතං උපනයි හන්ති වේරන්තේ සන්න සම්මති. අසවලා මට බැන්නා, අසවලා මට ගැසුවා, අසවලා මා පැරතුවා, අසවලා මා සතු දේව පැහැර ගත්තායි කියලා වෛර බදින තැනැත්තාගේ වෛරය නොසන්සිඳේ කියලා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමේ යේතං න උපනයි හන්ති වේරං තේ සූප සම්මති. අසවලා මට බැන්නා, අසවලා මට ගැසුවා, අසවලා මා පැරදුවා, අසවලා මා සතු දේව පැහැර ගත්තායි කියලා
වෛර නොබදින තැනැත්තාගේ වෛරය සංසිඳන බව අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ දේශනා කළා. ඉතින් පින්වතුනි, අපි හැම දෙනාමත් කිසිවෙකුත් සමග වෛරසිතක්, වෛරයක් ඇති නොකරගෙන වාසය කළ යුතුයි.